සමාජ මාධ්‍ය ගිණුමක් හදද්දී අනන්‍යතාවයේ හෙලිකල යුතුයි කියලා නීතියක් ගේන්න ඕන. නීතියක් ගේන්න ඕන. ඔන්න දිසාපතිතුමා කරනවා නම් වැඩ. මම මේ ඇත්තටම මේක කියලා ආවේ. නැතිනම් දැන් බලන්න අපේ ජනාධිපතිතුමා වේවා අපේ අගමැතිතුමිය වේවා කොච්චර බැනුම් අහනවද මේ ෆේක් account වලින්. කලින් හිටපු ජනාධිපතිතුමා කොච්චර බැනුම් අහනවද? ඇත්ත මිනිස්සෙකුට තමන්ගේ මතය කුණුහරුපකින් කියන්න පුළුවන් කියලා මං හිතන්නේ. කියන්න පුළුවන් නම් ඒ මිනිස්සයාගේ ළමයි එක්ක අපේ ළමයි තියන්න හොදක් නැහැ. ඒ කියන්නේ එලිපිට කුණුහරුප කියන මිනිස්සුගේ සමාජයක අපේ දරුවෝ තියන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ගැන අවධානය දෙන්න. මොකද මේ නැව ගිලෙන්න ළඟයි අපේ හැමදෙරනේ. අපි මේ ෆැන්ටසි එකේ ඉඳලා හරියන්නේ නැහැ. මේක ගිලෙන නැවක්. මේක අකමැත්තෙන් උනත් කියන්න ඕන මේ විදියට ගියොත් අපේ රට ඇත්තටම ගොඩ ගන්න බෑ. අපි මොන සිහින දැක්කත් මේක ගොඩ ගන්න බෑ. දැන් මම රටවල් ගොඩක කරුණු දැකලා තියෙන කෙනෙක්. ඒ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් වල හැටි අපි දන්නවා. සිංගප්පූරුව රටේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ඩෙවලොප්මන්ට් එක කොච්චරද කියලා දන්නවා අපි. දැන් අපේ හැමදෙරේ සිංගප්පූරුව වගේ රටක අපි හිතමු දැන් 4ට අවසන් වෙන්න තියෙනවා කියලා රාජ්‍ය සේවකයෙක්ගේ වැඩ. නිකමට හරි යාට 3:00ට ඉවර කරගන්න උනා කියලා හිතන්න. ඒ වෙනුවෙන් පහවදා මේ මනුස්සයා ස්වකැමැත්තෙන් 4:00ට ඉන්නවා. එච්චර ඩෙවලොප් වෙච්ච ඇටිටියුඩ් ලෙවල් එකක් තියෙනවා. එහෙම ඇටිටියුඩ් ඩෙවලොප්මන්ට් එකක් අපේ රටේ මිනිස්සුන්ගේ මම නම් දැකලා නැහැ තාම. අපි ඒක අකමැත්තෙන් උනත් කියන්න ඕන. හරිද? දැන් ලී ක්වන් යූගේ තිබ්බනේ දර්ශන 4ක් තිබුණා. ඒ විෂන් 4න් තමයි සිංගප්පූරු උඩට ගෙනිච්චේ. පළවෙනි තමයි වෙලාවට වැඩ කරන එක. දැන් 4වෙනි එක තමයි ඔන්න බලන්නකො no one is above the law. කිසිම කෙනෙක් නීතියට උඩින් නැත. දැන් අපි එහෙමද? දැන් මේකේ මෙහිමයි. අපි අවංක වෙමු. එහෙම නැතුව මේක කොට ගන්න බෑ. මේ නීති කඩන කැඩිල්ලේ හැටියට මං හිතන්නේ එහෙම මේ 20න් ගොඩ ගන්න පුළුවන් මේක 15න් පුළුවන් 10. ඒ කියන්නේ අපිට මොලේකුත් තියෙන්න බෑ. දැන් මේවා කල්පනා කරලා බලන්න මේ පොඩි ඉවැලුවේෂන් එකක් තියෙන්න බෑ අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න.